අයියෝ ළමයි පොඩ්ඩක් කටවහගෙන ඉන්නවලකෝ. නෑ නංගි. මම මේ කිව්වේ ඔය පැන්සල් පෙට්ටිය අරන් දෙන්න කියලා. ඔය උපාලේට කන් ඇහෙන්නේ නැද්ද? යකෝ ටීචර් බලාගෙන ඉන්නේ. කෑ ගහන්න එපා යකෝ. පොඩ්ඩක් හිටහන්. මම මේ කෙල්ලව ටෝක් කරනවා. නෑ නංගි. මෙන්න මූට කක්ක බරයිලු. මූ යකෝ හිටපියකෝ. එහෙනම් නංගි පොඩ්ඩක් අහට්ට වෙන්නකෝ. මම ගන්නද? අම්මෝ ඔළුව ඇද වුණාද මන්දා. මොන බූරුවද යකෝ මට පොත්තලින් ගහන්නේ? ඊට මෙන්න මූ තීතට බූලුවා කිව්වා. මුන් යකෝ උගන්වන ගුරුවරයාට ඔහොම කියනවා නම් ගෙවල් වල ගිහිල්ලා මොනවා කියනවද? හරි මොනවා වුණත් 450යිනේ. මේ කෝබන් අලුන් දෙන්න. ඕන් ඔය ගියේ කැන්ටිමට. අපෝ අනේ මන්ද මුන් දෙන්න නා. මුන් ඉස්කෝලේ ආවට ඉන්නේ කැන්ටිමේ. හරි උඹ ගැටව හැපෙන්ක පුතින් ගුටි කෑපු එක. මූ යකෝ. හරි එහෙම තමයි. ඉස්කෝලේ ආපුවම පොඩ්ඩක් ගුටි කන්නත් ඕනි. නැද්ද බං පාලිත? අනිවාර්යෙන්. ඒකනේ බං මං ඔබට කිව්වේ බය වෙන්න දෙයක් නෑ. නෑ බං මම දැක්ක නිකන් පිනා ආවා වගේ. මොන පිස්සුද බං? පිනා ආවේ නෑ. කොහොමද බං? බං කසුනා. ඇයි බං මේ මට බලන තැන පිනා වගේම පේන්නේ? ටයිල් එකකින් ගුටි කාලමද කොහෙද? පිනා තමයි නේ. බුල උඹලා හිතුවේ මං දැක්කේ නෑ කියලානේ. මං දැක්කා උඹලා දෙන්න කැන්ටිම ගාවේ මේ පැත්තට දුවගෙන එනවා. සෝරි සර්. යකෝ මං උඹට හැමදාම කියන අවේලාවේ කැන්ටිමෙන් කන්න එපා කියලා. උඹලට මං කියන එක තේරෙන්නේ නැද්ද නැත්නම් කන් ඇහින්නේ නැද්ද? මේ මොනවද? උඹලා දෙන්න ආවේ මේවා ගන්න තමානේ. ලොකු අම්මා සර්. ලොකු අම්මා? ඔව් සර්. අපේ ලොකු අම්මා. අපේ ලොකු අම්මට බබෙක් හම්බෙන්න දැන් මාස 5යි. ඉතින් සර් අපේ ලොකු අම්මා ඊයේ මට කියනවා ඇහුණා මාළු බනිස් කෑල්ලක්වත් කාපු කාලයක් මතක නෑ කියලා. ඒකයි සර් මම මේ මාළු බනිස් ගත්තේ. දැන් උඹ කියන විදිහට උඹලගේ ලොකු අම්මට බබෙක් හම්බෙන්න ඉතින් එයාගේ ආසාවට උඹ මේ මාළු බනිස් ගත්තා. ඔව් සර්. එතකොට උඹ මොකටද ගත්තේ? සර් එයාත් ආවේ මාත් එක්ක. එතකොට මේ දෙකම ලොකු අම්මටනේ. දැන් කොහොමත් මේ බිම වැරලා දිනේ කන්න බෑනේ වැලිනේ. ඕක විතරක් කරා යන්න. මම කියන්නම් ගුණපාලට මේක ඩස්බින් එකට දාන්න කියලා. දැන් එහෙනම් තමුසෙලා දෙන්න පන්තියට යනවකෝ. ඔය මාළු බනිස් ගෙඩිය ලොකු අම්මටම දෙන්න ඕන හරිද? බලහන්කෝ අපරාධ බං අර බනිස් එක කරන්න දෙයක් නෑ ඉතින්. උඹ බූරුවා වගේ වට්ටගත්තේ මොකටද? හැබැයි උඹ නම් මරු මේ අතේ සල්ලිත් නෑ බං අවුරුදුත් ළඟයි. ඒක තමයි බං මංගාවත් සන්තකේටම කියලා රුපියල් 20යි තියෙන්නේ. 20ෙන් පුළුවන්ද බං අවුරුදු කන්න? උඹද නම් විත්තක් කලි තියෙනවා. මට කීයක්වත් නෑනේ. ඒක නෙමෙයි බං. උඹට අවුරුදු කන්න සල්ලි තියනවද? අයියෝ මොන වහනවද? 21ක් තියෙනවා. ඉත්තකින් විතරක්. යකෝ මටත් 20යි තියෙන්නේ. උඹ මට වැඩිය රුපියලක් වැඩියෙන් තියාගෙන මොනවා කරන්නද? 21000ක්. 21000ක්? කොහොමද බං එච්චර හොයාගත්තේ? ඒවට තියනවා මචං ක්‍රම සහ විදි. උඹලා කොල කෑලි ටිකකුත් අරගෙන හවස වරින්කෝ අපේ ගෙවල් පැත්තේ. මේ දැන්වත් කියන්කෝ උඹ කොහොමද උත්තර ගානක් හොයාගත්තේ කියලා? මෙහෙමයි බං. දැන් අවුරුදුත් ළඟයිනේ. ඉතින් මං කරේ මුලින්ම ගමේ හැම ගෙදරකටම ගියා. ගිහිල්ලා ඉතින් බං හැම සැරේම අවුරුද්දට අවුරුදු උත්සවයක් තියෙනවනේ ගමේ. ඉතින් මේ සැරේ අවුරුදු උත්සවය කරන්නේ මම. ඒ හින්දා මං ගෙවල් කීපයකට ගිහිල්ලා අවුරුදු උත්සවයට ආරාධනා කරලා ආධාර ටිකක් ඉල්ලගත්තා. අප්පට සිරි. ඒක නම් මරු බං. ඒ වුණාට වැඩක් නෑනේ බං. ඇයි වැඩක් නෑ කියන්නේ? ඉතින් බං උඹ ඔය තල්ලි හොයාගෙන තියන්නේ අවුරුදු උත්සවයක් කරන්නනේ. පිස්සුද බං? අවුරුදු උත්සවයක් කරනවා කියලා මේ හම්බෙන හැම සල්ලිම දාන්නේ නෑ. මම භාගයට භාගයක් වාසි තියාගෙන මේක කරන්නේ. අය දන්නවනේ ඉතින් උපාලි වැඩකට බැස්සොත්. දැන් අදත් ආධාර එකතු කරන්න යන්න ඕන. මොකෝ කියන්නේ උඹලා එනවද? ආවොත් සල්ලි තමා. යමන්. ඒ කියන්නේ මේ සැරේ අවුරුදු උත්සවය කරන්නේ අපි. මේ මුලින්ම බණ්ඩාර මාමගෙන් අහමු නේ බං. කවුද අහන්නේ? උඹ අහනවද? අහන්න දෙයක් නෑ බං.
කියන්න තියෙන්නේ. උඹ කියපන් අපි අවුරුදු උත්සවයක් කරනවා අය. ඒකට මේ ආධාරයක් ඉල්ලගෙන අපි ආවේය කියලා. බණ්ඩාර මාමි. ඊමි මොකද බම් මේ බණ්ඩාරේ මාමා පස්ස දික් කරන් ඉන්නේ? සල්ලි දෙන්න බෑ කියනවද? නෑ පොඩ්ඩක් හිටහන්. බණ්ඩාර මාමි. කවුද? මෙහි බණ්ඩාර මාමි අපි. මේ අපේ කොල්ලෝ ටිකනේ. ඉතින් කොල්ලනේ මොකෝ මේ පැත්තේ? නෑ මාමි මේකයි. අපි මේ සැරේ අවුරුදු උත්සවයක් කරන්න හිතාගෙන ඉන්නේ. මරු කොල්ලෝ මේ මාව බනිස් කන තරගෙට දාන්න ආයෙ ඉතින් දෙන්නම් ප්ලේස් එකක් එකම තමයි ඉතින්. තව කනාමුට්ටි ගාන එකටත් දාන්න. අර SD කාඩ ගන්නකොට පොඩ්ඩක් විනිවිද පේන එකක් ගැට ගන්න නැත්තම් පේන්නේ නැහැ පොඩි සීන් එකකට තියෙන එකයි. අයියෝ හරි මාමි. අපි ඕන්නම් ගැට ගන්න නැතුවම දාන්නම්කෝ. ඒක නෙමෙයි මාමි. මේ දවස්වල ඉතින් ආර්ථික ප්‍රශ්නනේ මාමි. හැමෝටම ටිකක් අමාරුයි. ඉතින් අපිට ඔය අවුරුදු උත්සවය කරන්න පොඩි ආධාරයකුත් ඕනි. ආධාරකයක් කිව්වේ ඉනිමගක් ලී කෑල්ලක් වගේ එකක්ද? නෑ ආධාරකයක් නෙමෙයි ආධාරයක්. ආදරයක්. මෙහෙමයි කොල්ලෝ. දැන් නම් ගෙදර කවුරුත් නෑ. කාටද දැන් ආදරේ ඕනි? අයියෝ කවුද මල්ලි මේ? බණ්ඩාර මාමනේ. එහෙම නෙමෙයි මාමේ. ආධාරයක් කිව්වේ ඔය සල්ලි කීයක් හරි. එහෙම කියන්න එපැයි කොල්ලනේ. ඕක කලින්ම කිව්වනම් මං දෙනවනේ. පොඩ්ඩක් ඉන්නකෝ. මේ යමන් බං යන්න. මූත්තික කතා කරනවට වැඩිය හොඳයි බල්ලෙක්ට ඉංගීති උගන්වනවා. ඒකනේ බං. ඩයල් එකට කියන කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ඔන්න කොල්ලෝ ආධාරයක් අරන් ආවා. ඔන්න මංගානේ රුපියල් 20ක්ම දෙනවා. මේ සැරේ හොඳට අවුරුදු උත්සවය කරන්න ඕන. මූ යකෝ. අපි ළඟ නෑනේ පුතා ඔය කුහකකම. එහෙනම් මේ 20ක් අරන් ගිහිල්ලා ගමුන්ට හොඳ අවුරුදු උත්සවයක් දෙන්න ඕන. අනේ බලහන්කෝ බං. අද බණ්ඩාරේ කාලේ අත්තල වෙලා ඉඳලා අපිට රුපියල් 20යි දුන්නේ. ඒකනේ බං. යකෝ ඕකට බනිස් එකක්වත් ගන්න පුළුවන් ඔය රුපියල් 20න්. ඒකට කතාව කොහොමද? බනිස් කණ්ඩායි කනාමුට්ටි ගහණ්ඩායි මූ 10ක් දෙන්නේ 100ක වැඩ බලාපොරොත්තු වෙයි. මේක නම් හරියන්නේ නැහැ බං. ඔහොම අපි ගෙවල් 5කට ගියත් රුපියල් 30යි නේ බං. දැන් කාලේ චොක්ලට් එකක්වත් ගන්න පුළුවන්ද බං රුපියල් 30කට? හරි ඒක නම් ඇත්ත තමයි. අපි ඉතින් තව එක ගෙදරකටනේ ගියේ. තව ගෙවල් තියෙනවනේ බං. ඒ වගේන් අපිට හම්බෙයි. හැමෝම 20 දෙන්නේ නැහනේ. ඔව් විත්ත දෙන්නේ 5ක් 10ක් එහෙම දෙයි. මේ යන විදියට නම් අපිට ගෙවල් 100කටවත් යන්න වෙයි රුපියල් 1000ක් හොයාගන්න. හරි තව ගෙවල් තියෙනවනේ. අපි යමන්කෝ ඒවටත්. ගුණපාල සීයේ මේ යමන් බං යන්න මෝත් දෙන්න නැති වෙයි. කොල්ලනේ මොකද දන්නේ මේ පැත්තේ අවුරුදු උත්සවයට ආධාරවත් ඉල්ල ගන්නද දන්නේ. අපි ඇතුළට එන්නද? යකෝ මුන් ඇතුළට ඇවිල්ලා නෙන්නද කියලා අහන්න. ඇවිල්ලා නින්නේ කියන්නක ඉතින් මොකෝ හදිසියෙම. නෑ සීයේ මේ සැරේ අවුරුද්දට අවුරුදු උත්සවය කරන්නේ අපි. ගොඩක් හොඳයි. ගමේ කොල්ලෝ ටිකක් ඉතින් අවුරුදු උත්සවයක් කරන්නේ කොච්චර හොඳයිද නේද? ඒකනේ තීයේ. ඉතින් අපි මේ ආවේ 100ට ආරාධනාවක් කරලා යන්න. හරි මම එන්නම්. කවද්ද තියෙන්නේ? 17. අවුරුදු දවසේම නේද? කමක් නෑ මං එන්නම්කෝ. ඉතින් සීයේ පොඩි ආධාරයක් කරන්න පුළුවන් නම් හොඳයි. කෙලියා නේද? දැන් ඉතින් අර සීන් එක දාන්න වෙනවා. ඒ කිව්වේ සීයේ ඉතින් පොඩි ආධාරයක්. ඒ මොනවද? මන් දන්නේ දන්නේ කියන්නේ සීයේ මේ සල්ලි කීයක් හරි දෙන්න අපිට. හරි මම දන්නේ. දන්නේ කියලා බෑනි. කීයක් හරි දෙන්න අපිට. මන් දන්නේ. වග කීමෙන් කියන්නේ මම දෙන්නේ. එහෙම බෑනි. නෑ මන් දන්නේ. දෙන්නේ. වග කීමෙන් කියන්නේ දන්නේ. ඉතින් අපිට මේක කරන්න කීයක් හරි දෙන්න. නෑ දෙන්නෙම නෑ.